ආයිබෝවන් ඔයාලා හැමෝටම ඔන්න අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ අපේ HBS Tours YouTube channel එකත් එක්ක. අද අපි ඔයාලට ගෙනාවේ ඔයාලා කවදාවත් අහලා නැති, දැකලා නැති සුන්දර නගරයකට. වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඔයාලා මේ නගරය ගැන මේ තරම් විස්තර දැනගෙන හිටියද කියලා බලන්න. ඔයාලා දැන් මේ දකින්නේ නිස්කලංක හරිත වටපිටාවකින් වටවුණු සුන්දර උකුවෙල නගරය. මේ උකුවෙල නගරය ගැන විස්තර ඔයාලා දැනගන්න කැමති නේද? එහෙනම් එන්න මාත් එක්ක. අපි එකටම උකුවෙල නගරය ආස්වාසින් බලමු. අපි ඉස්සෙල්ලාම බලමු මේ උකුවෙල නගරය කොහෙද පිහිටලා තියෙන්නේ කියලා. මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ තමයි මේ උකුවෙල නගරය පිහිටලා තියෙන්නේ. මාතලේ නගරේ ඉඳන් කිලෝමීටර් කිහිපයක් උතුරු දෙසින් මේ උකුවෙල නගරය පිහිටලා තියෙනවා. කඳු, ගංගා, තේ වතු, කුඹුරු වගේම ගම්මාන එකට එකතු වෙලා තියෙන සුන්දර පරිසරයක් උකුවෙල නගරයට හිමි වෙලා තියෙනවා. උකුවෙල කියන නම අහද්දී ඔයාලටත් හිතෙනවා ඇති මේ නමේ තේරුම මොකක්ද කියලා. උකුවෙල කියන නම හැදිලා තියෙන්නේ පැරණි කාලයේ මේ ප්‍රදේශයේ තිබුණු බොහෝ උක්ගස් නිසා උක් වෙල කියන නම කාලයත් එක්ක උකුවෙල විදිහට වෙනස් වුණා කියලා තමයි ජනප්‍රවාදවල තියෙන්නේ. උකුවෙල කියන්නේ සුන්දර නගරයක් විතරක්ම නෙවෙයි. ශ්‍රී ලංකාවේ තියෙන සංචාරක ස්ථාන රැසකට පිවිසෙන ප්‍රධාන දොරටුවක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. ඒ අතරින් ප්‍රධාන ස්ථානයක් ගන්නේ සිරිමංගල රජමහා විහාරය. ඉතා පැරණි ඉතිහාසයක් තියෙන මේ විහාරය මේ ප්‍රදේශයේ ආගමික හා සංස්කෘතික වැදගත්කම තවත් වැඩි කරනවා. ඒ විතරක් නෙවෙයි. උකුවෙල ඉඳන් කෙටි දුරකින් මාතලේ නගරයට, අලු විහාරයට, සෙම්බුවත්ත වැවට, පිටිවල පතන, රිවර්ස්ටන් වගේම නකල්ස් කඳුවැටියට ඉතා ඉක්මනින් යන්න පුළුවන්. උකුවෙල ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වෙන්නේ කෘෂිකර්මාන්තය. එළවලු වගාව, තේ වගාව, කුඹුරු වගේම ගෙවතු වගාව මේ ප්‍රදේශයේ බහුලව දකින්න පුළුවන්.
උකුවැල ගැන කතා කරනකොට අමතක කරන්න බැරි දෙයක් තමයි මාතලේ දුම්රිය මාර්ගය. කඳු අතරින් හරිත වගාපින් පසු කරමින් දිවෙන මේ දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාවේ සුන්දරම දුම්රිය මාර්ගවලින් එකක්. ඉතින් මේ මාතලේ දුම්රිය මාර්ගයේ එක් දුම්රිය ස්ථානයක් උකුවැල පිහිටලා තියෙනවා. අදටත් මේ ප්‍රදේශවාසීන් දෛනික ගමන් බිමන් යන්නේ මේ ස්ථානයෙන්. වර්ෂාවෙන් පස්සේ මේ උකුවැල නගරයේ සුන්දරත්වය තවත් වැඩි වෙලා කියලා ඔයාලට හිතෙන්නේ නැද්ද? මං ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නද? ඔයාලා මීට කලින් උකුවැල ඇවිත් තියනවද? උකුවැල ගැන දැනගෙන හිටියද? ඔයාලගේ අදහස කමෙන්ට් එකකින් අපිට කියන්න. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් උකුවැල නගරය ගැන දැනගන්න ෂෙයා කරන්න. අපේ HBS Tours YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අද අපි ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්. මේ HBS Tours